මාව දැක්කම ලස්සන වුණාට මගේ ඇතුළට උණු වතුර දැම්මම මගේ ඇඟේ තියෙන BPA රසායනිකයේ වතුරට දිය වෙලා දරුවගේ හෝමෝන අවුල් කරන්නේ මමයි. අම්මා පාන්දර නැගිටලා ආදරෙන් උණු කෑම එක මගේ ඇතුළත දැම්මට ඒ උණුසුමට මගේ ප්ලාස්ටික් රසායනික කෑමට දිය කරලා දරුවාගේ ඇඟට යවන්නේ මමයි. පොත් පටවගෙන මාව හැමදාම කරේ තියාගෙන යද්දි මම දරුවාගේ කොඳු ඇටපෙළ ඇද කරලා ජීවිත කාලෙටම බලපාන කොන්දේ අමාරු හදනවා. ලාබෙට ගෙනත් දුන්නට ෂමා මාව කටේ දාගෙන හැපුවොත් මගේ තීන්තවල තියෙන ඊයම් දරුවාගේ මොලේ වර්ධනය අඩාල කරනවා. මාව ගෑවම එන සැරසුවඳ ඇත්තටම රසායනික වාෂ්පයක්. කම්මැලිකමට මාව නහයට තියලා ඉරුවොත් මොලේ ස්නායු වලට ලොකුම හානියක් වෙන්නේ මගෙන. මගෙන් එන සැරගන්ධට ළමයි ආස වුණාට ඒකේ තියෙන අක්සයිලින් කියන රසායනික වාෂ්පයෙන් පෙනහළුයි ස්නායුයි ලෙඩ කරන්නේ මමයි. ස්ට්‍රෝබෙරි සුවඳට ආස හිතිලා මාව හැපුවොත් මාව මුදු කරන්න දාන රසායනික දේවල් කෙලින්ම දරුවාගේ ඇඟ ඇතුළට යනවා. මාව ඇද ඇද සෙල්ලම් කරන්න ළමයි ආස වුණාට මාව අතගාලා කෑම කෑවොත් දරුවාගේ බඩවැල් වලට කෙලින්ම වස යවන්නේ මමයි. පාසල් යන ළමයි ඉන්න හරි. පාසල් යන ළමයෙක් ඉන්න ඕනේ වයසේ ඉන්න ඔයාලගේ යාළුවවත් පහලින් මෙන්ෂන් කරන්න. මතක ඇතුව අපිව ෆලෝ කරලා ලයික් එකකුත් දාන්න.